Hi girls, welcome back to my YouTube channel. ඉතින් අපේ ස්කින් කෙයාර් රූටීන් වලදී පළවෙනි පියවර විදිහට කරන්නේ ක්ලෙන්සින් කරන එක. මොකද්ද මේ ක්ලෙන්සින් කියන්නේ? කොහොමද අපි හරිය විදිහට ක්ලෙන්සින් එකක් කරන්නේ? අපේ ස්කින් ටයිප් එකට ගැලපෙන ක්ලෙන්සර්ස් වර්ග අපි කොහොමද සිලෙක්ට් කරගන්නේ? මේ වගේ ක්ලෙන්සින් සම්බන්ධයෙන් සියලුම දේවල් අද මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ක්ලෙන්සින් කරනවා කියන්නේ ෆේස් වොෂ් එකකින් සෝප් එකකින් අපේ ෆේස් එක ක්ලීන් කරනවට වඩා ගැඹුරින් ක්ලීන් කරන එක. ඒ කියන්නේ ඔයගේ ෆේස් එකේ රැඳිලා තියෙන සන්ස්ක්‍රීන්, මේකප්, කුණු දූවිලි, එක්සස් ඔයිල් මේ වගේ දේවල් හොඳින් රිමූව් කරලා ෆේස් එක ක්ලීන් කරන එක තමයි ක්ලෙන්ස් එකකින් කරන්නේ. ඉතින් මොයිස්චරයිසින් ක්‍රීම්ස්, සීරම් වගේ දේවල් ඇප්ලයි කරනවා. ඒ දේවල් ඇප්ලයි කරන්න අනිවාර්යෙන් ෆේස් එක ක්ලීන්ව තියෙන්න ඕනේ. ඒ නිසා අපි ක්ලෙන්සින් කියන ස්ටෙප් එක අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ. ක්ලෙන්සින් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඩබල් ක්ලෙන්සින් ගැනත් අපි කතා කරන්න ඕනේ. ඩබල් ක්ලෙන්සින් වලදී අපිට ක්ලෙන්සර්ස් වර්ග දෙකක් අවශ්‍ය වෙනවා. පළවෙනි ක්ලෙන්ස් එකෙන් කරන්නේ මේකප්ස්, සන්ස්ක්‍රීන් රිමූව් කරන එක. දෙවෙනි එකෙන් අපේ නෝමලි වෙනදා වගේ අපේ ෆේස් එක ක්ලීන් කරන එක. ඒතර මුලින්ම ඔයාට මේකප් සන්ස්ක්‍රීන් රිමූව් කරන්න මයිසෙලා වෝට් එකක්, ඔයිල් ක්ලෙන්ස් එකක්, ක්ලෙන්සින් බාම් එකක් යූස් කරන්න පුළුවන්. දෙවෙනි ක්ලෙන්ස් එක විදිහට ඔයාට වෝටර් බේස් ක්ලෙන්ස් එකකට යන්න පුළුවන්. ක්ලෙන්සින් එකක් හරි විදිහට කරන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් බලමු. මුලින්ම ඔයාගේ ෆේස් එක වෙට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ෆේස් එකේ ස්කින් එක තෙත් වෙලා තියෙන්න ඕනේ. මුලින්ම වතුරෙන් තෙමගෙන ඊළඟට ඔයාගේ ෆේස් එකට ඇතිවෙන ප්‍රමාණයට ක්ලෙන්ස් එකෙන් ටිකක් ගන්න. ඊළඟට හොඳින් අත් දෙකෙන් රබ් කරන්න, හොඳට අතුල්ලන්න. ඊළඟට ෆේස් එකේ රවුමට සර්කල් විදිහට තමයි ෆේස් එකේ ක්ලෙන්ස් එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් තප්පරෙන් දෙකෙන් ඇප්ලයි කරලා වොෂ් කරන්න එපා. සාමාන්‍ය විනාඩියක් දෙකක් විතර හොඳින් ෆේස් එකේ ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට එක ක්ලෙන්ස් එක සෝදලා යවන්න ඕනේ. සෝදද්දී කූල් වතුරත් නැතුව, ගොඩක් රස්නේ වතුරත් නැතුව අපි කියන්නේ ලූක් වෝම් වෝටර්, කියන්නේ ඇල් වතුරෙන් තමයි වොෂ් කරන්න ඕනේ. ඊළඟට ඔයා කරන්න ඕනේ පැඩ් ඩ්‍රයි කරන එක. ඒ කියන්නේ අපි අර ටවල් එක මූණේ තියලා වගේ විදිහට තමයි අපි ඩ්‍රයි කරගන්න ඕනේ. මූණේ අතුල්ලලා ඒ විදිහට පිහදාන්නේ නැහැ. ක්ලෙන්සර්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ක්ලෙන්ස් එක සිලෙක්ට් කරගන්න විදිහ ගැන අපි දැන් කතා කරමු. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් එහෙම නැත්නම් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයා යන්න ඕනේ ක්‍රීම් ක්ලෙන්ස් එකකට. ඔයාට තියෙන නෝමල් ස්කින් එකක් නම් එහෙම නැත්නම් කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයා යන්න ඕනේ ෆෝම් ක්ලෙන්ස් එකකට. ඔයාට තියෙන ඔයිල් ස්කින් එකක් නම් එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් ඔයා යන්න ඕනේ ජෙල් ක්ලෙන්ස් එකකට. ඉතින් ඔයාට විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් මේ ක්ලෙන්සර්ස් වර්ග මිලදී ගන්න පුළුවන්. මම දැන් ඉමේජස් කිහිපයක් දානම් ඔයාට අයිඩියා එකක් ගන්න. මේ තියෙන සෙරාවි බ්‍රෑන්ඩ් එකේ ක්ලෙන්සර්ස් වර්ග කිහිපයක්. ඉතින් මම මේ ඉමේජ් එක දැම්මේ ඔයාලට අයිඩියා එකක් ගන්න. විවිධ ස්කින් ටයිප් වලට ක්ලෙන්සර්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් එකම බයි කරන්න කියන්නේ නැහැ. ඉතින් ඔයාට හොඳ බ්‍රෑන්ඩ් හොයලා බලලා ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ක්ලෙන්ස් එකක් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන සෙටාෆිල් බ්‍රෑන්ඩ් එකේ ක්ලෙන්සර්ස් වර්ග කිහිපයක් මේ බ්‍රෑන්ඩ් එකනොත් විවිධ ස්කින් ටයිප් වලට ක්ලෙන්සර්ස් මිලදී ගන්න තියෙනවා. මේ තියෙන සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ ක්ලෙන්සර්ස් වර්ග කිහිපයක්. මේ තියෙන්නේ මම යූස් කරන ක්ලෙන්ස් එක. මේක සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ ෆෝම් ක්ලෙන්ස් එකක්. ඉතින් මට තියෙන නෝමල් ස්කින් එකක්. ඒ නිසා මම සිලෙක්ට් කරගත්තේ ෆෝම් ක්ලෙන්ස් එක. ඉතින් අපි ඩබල් ක්ලෙන්සින් කරද්දී ෆස්ට් ස්ටෙප් එක විදිහට අපේ මේකප් සන්ස්ක්‍රීන් රිමූව් කරගන්න ඕනේ. ඉතින් මේ ඉමේජ් එකේ තියෙන්නේ අපිට ඒ විදිහට මේකප් සන්ස්ක්‍රීන් රිමූව් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්ලෙන්සර්ස් වර්ග කිහිපයක්. ඉතින් මට වීඩියෝ එකේදී සඳහන් කරන්න බැරි වුණා මේ ක්ලෙන්සින් මිල්ක් ගැන. ඉතින් අපිට ක්ලෙන්සින් මිල්ක් එකත් මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ක්ලෙන්සින් ඔයිල්, මයිසෙලා වෝටර්, ක්ලෙන්සින් මිල්ක්, ක්ලෙන්සින් බාම් කියන මේ ක්ලෙන්සර්ස් වර්ග අපිට ෆස්ට් ස්ටෙප් එකේදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරන්න ඕනේ දෙයක් තමයි මේ ක්ලෙන්සින් ඔයිල් කියන එක. ඒ වගේම මේ ක්ලෙන්සර්ස් වර්ග ඔක්කොම අපිට ඕනෑම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ ඔයිල් ක්ලෙන්ස් එකක් කියලා තිබුණාට එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපේ ස්කින් එකේ ඔයිල් රැඳෙන්නේ නැහැ. අපේ ස්කින් එක ක්ලීන් කරන එක තමයි මේ ක්ලෙන්සර්ස් වලින් වෙන්නේ. මේ ක්ලෙන්සින් ස්ටෙප් එකේදී අපේ සැලකිලිමත් යුතු කරුණු තියෙනවා.
උදේ සහ රාත්‍රී කාලෙදී විතරයි අපි ක්ලෙන්ස් එක ඇප්ලයි කරන්න ඕනේ. ක්ලෙන්ස් එක ඇප්ලයි කරද්දී තප්පරෙන් දෙකකින් නැතුව සාමාන්‍ය විනාඩියක් දෙකක් වගේ ටයිම් එක අරගෙන හොඳින් ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ක්ලෙන්ස් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න ඔයාට තියෙන normal skin type එකක් ඔයාගේ යාළුවටත් තියෙන normal skin type එකක්. ඒ වුණාට ඔයාලගේ ස්කින් එක කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. ඔයාගේ ස්කින් එක normal වුණත් ඒක dry පැත්තට බර වෙන්න පුළුවන්. ඒ නිසා අරයා පාවිච්චි කරා මෙයා පාවිච්චි කරා කියලා ඒ ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න එපා. ඔයා බලලා ඔයාගේ ස්කින් ටයිප් එක බලලා හරි විදිහේ ක්ලෙන්ස් එකක් සිලෙක්ට් කරගෙන ඒක try කරලා බලන්න. ඊට පස්සේ ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔයාට හරියන ක්ලෙන්ස් එක සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ක්ලෙන්සිං ස්ටෙප් එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයා පාවිච්චි කරන ක්ලෙන්ස් එක ඔයාගේ ස්කින් ටයිප් එක මේ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු. bye.